drumming, hiding her modding, stars anchor, driving Cinematic Rock, how to disordered electric guitar. විසි තුන්වන පොදුරාජ මණ්ඩල ක්‍රීඩා උළෙලේ විශේෂයෙන් අපේ මේ 40ක කණ්ඩායම ක්‍රීඩිකාවන් 40ක කණ්ඩායම ගත්තහම ශ්‍රී ලංකාවේ ඉහළම පදක්කම් බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි මම හිතන්නේ මේ පොදුරාජ මණ්ඩල තරගාවලියට පැමිණ සිටින මාධ්‍යවේදීන් පවා ඔහුගේ නම කියන කතා කරන කාරණා අපිට කනින් කොනින් ඇහුණා. මේ දිනවල ලෝකයේ පුරාම කතා බහට ලක්වෙන අපේ හෙල්ල විසිකිරීමේ ශූරයා රුමේෂ් තරංග අපිත් එක්ක ඉන්නවා. රුමේෂ් කොහොමද දැන් මේ පොදුරාජ මණ්ඩල ක්‍රීඩා උළෙලට ඔබේ සූදානම? අතරම ලොකු සූදානමක් තියෙනවා. පොඩ්ඩක් ක්ලයිමේට් වෙදර් කන්ඩිෂන් එක තමයි පොඩ්ඩක් ලොකු බලපෑමකට තියෙන්නේ. මොකද මේ දවස්වල මාර විදිහට ක්ලයිමේට් එක චේන්ජ් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් ඇඟට සීතල දැනෙනවා. ඉතින් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. මොකද මේ USA වල ක්‍රිස් තොම්සන් නැරෙන්න අනිත් හැම ප්ලේයර්ම මේ කොමන්වෙල්ත් ගේම්ස් පාර්ටිසිපේට් කරනවා. ඉතින් ඉන්දියාවේ රාජ් චෝප්‍රා, ඇන්ඩර්සන් පීටර් ග්‍රැනඩාවේ, ක්‍රිෂන් වෝල්කර් අන්තිමට වර්ල්ඩ් චැම්පියන් වුණේ. අර්ෂන් නදීම් ඔලිම්පික් රෙකෝඩ් හෝල්ඩර්. ඉතින් ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. බලාපොරොත්තු වෙනවා ලංකාවට පළවෙනි වතාවට ගෝල්ඩ් මෙඩල් එකක් අරන් යන්න. දැන් මේ එන්න කලින් පොදුරාජ මණ්ඩල ක්‍රීඩා තරගාවලියට එන්න කලින් ඔබේ පුහුණු වීම සහ ඒ කටයුතුත් එක්ක දැන් මේ වෙදර් කන්ඩිෂන් එක ඒක අපිට වෙනස් කරන්න බෑ. දැන් මේ දින කිහිපයක් ඔබ වෙදර් කන්ඩිෂන් එකට ඇඩැප්ට් වීමත් එක්ක කොහොමද විශ්වාසය කියන්නේ ලොකු අභියෝගයක් ඔබ සඳහන් කරා වගේ ලොකු අභියෝගයක් කොහොමද මෙහි ආවට පස්සේ පුහුණු වීම කටයුතු? ඊයේ දිනේ තමයි ත්‍රෝස් කරේ. ඉතින් ත්‍රෝස් එහෙම ටිකක් හොඳයි. හැබැයි පොඩ්ඩක් වැඩිපුර ත්‍රෝස් කරන්න ඕනේ. මොකද අපේ ලංකාවේ තියෙන වෙදර් කන්ඩිෂන් එකත් එක්ක රික්මන්ඩ් වෝම් අප් වෙනවා. ඉතින් මෙහෙ වෝම් අප් වුණාට ටක් ගාලා ඒක රිකවර් වෙනවා. ඒකට ඉතින් අපි අනිවාර්යෙන් හැම වෙලාවෙම වෝම් අප් එකේ ඉන්න ඕනේ. සහ මේ ත්‍රෝස් ඇත්තටම හොඳයි. ඊයේ ත්‍රෝස් හොඳයි. ඉතින් බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් ලොකු ත්‍රෝ එකකට යන්න. අපි ඔහුට සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව ශ්‍රී ලංකාවට පදක්කම්. ඒ පදක්කම් පිළිබඳව ඇත්තම කතාව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් වල අඩුවක් තියෙනවා. ඒ අඩුව පුරවන්න මෑත කාලීන විශේෂයෙන් මේ විසිකිරීමේ පිළිබඳව ගත්තාම හෙල්ල විසිකිරීමේ තරඟ වලින් අපිට රුමේෂ් ඒ නැති වුණු එහෙම නැත්නම් අපිට ඒ අහිමි වෙලා තියෙන අර පදක්කම් අහේනිය පියවන්නට අපිට ඉන්න දක්ෂ ඒ වගේම අපේ සම්පතක්. ඉතින් රුමේෂ් අපි සුබ ප්‍රාර්ථනා කරනවා. එhmenan තරගයේදී ඔබට ලංකාව රනින් බබලවන්න ඒ වගේම මේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩා සංකීර්ණයේ ශ්‍රී ලංකා ධජය ඉහළ ඔසවන්නට ලැබේවා කියන සුබ ප්‍රාර්ථනාව අපි කරනවා.